දැඩි අධිෂ්ඨානයකින් වීර්යය කළා. එවිට මුළු සිරුරින්ම දාඩිය ගලාගෙන ගියා. තද හිසරදය ඇති වුණා. ඉන්පසුව මාරාන්තික දුක් ගෙන දෙන අප්‍රාණික ධානය වඩන්නට පටන් ගත්තා. පිළිවෙලින් මට හිතෙන විදිහට නම් දැන් මේ ඇවිල්ලා සිටින පිරිස අපේ ප්‍රදේශයේ මේ ප්‍රදේශයට වෙන්නට බෑ. අනිවාර්යෙන් ඔවුන් මේ කටකතාවලින්ට වඩා මේ මාධ්‍ය වලින් තමයි මේ පිළිබඳව දැනගෙන තියෙන්නේ. ඉතින් එසේම මේ ඔබලාට නව දැකීමක් තමයි දැන් ලැබීමට නියමිත වන්නේ. මේ එසේනම් දැන් ඔබලා සූදානම් වන්නේ මේ ආලෝකයේ කෙමෙන් අඩු වෙනවා. අද අඟහරුවාදා මේ අද ප්‍රදර්ශනයේ නවවන දිනේ මේ 2025 සම්බුද්ධත්ව මංගල්‍ය වෙනුවෙන් බිල්ලතේ යෝධ ක්‍රීඩා සමාජය ගෙන දුෂ්කර ක්‍රියාව රැගත් අති දර්ශනීය පහන්කෝඩ රාජයාගේ තේමාව මහබෝසතාණන් වහන්සේ රජගහ නුවර සිට උරුවෙල ජනපදයෙහි සේනානී නම් නියම්ගම කරා පැමිණුණා. ඒ ජනපදයේ අසලින් සුදු සුදු වැලිතලා සහිත සුන්දර නේරංජරා නදිය ගලා බසිනවා. නදිය අසබඩ ප්‍රදේශය සිහිල් ගස්වලින් යුක්තයි. පෙනු පිණිස පිවිසිය හැකි ගම්මානයක් මද ඈතින් පිහිටා තිබුණා. මේ ප්‍රදේශය නිවන සොයා වීරිය වඩන අයෙකුට